සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදී Voice with චතුර YouTube නාලිකාවෙන් ඔබ වෙත ඉතාමත් සුවිශේෂී පුණ්‍ය කටයුත්තක් සමීප කරන්නටයි සූදානම් වෙන්නේ. අද දවසේදී අපි පැමිණියා බලන්ගොඩට. බලන්ගොඩ යකහළු තැන්න ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවීමට නියමිත චෛත්‍යරාජාණන් වහන්සේ උදෙසා මුල්කල් තැබීමේ පුණ්‍ය මහෝත්සවය අද දවසේදී පැවැත්වෙනවා. ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රධාන දායක කාරකාදීන් සියලු දෙනාගේ එකමුතුවෙන් තමයි අද දවසේදී මේ පුණ්‍ය කටයුත්ත පැවැත්වෙන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න මේ උතුම් වූ පුණ්‍ය කටයුත්තේ සජීවී තතුවිත්ති ඔබ වෙත රැගෙන එන්නට අප සූදානම්. ඒත් එක්කම ඔබට ආරාධනා කරනවා මෙවැනි වැඩසටහන් නරඹන්න අපිත් එක්ක එකතු වෙන්න. අපේ YouTube නාලිකාවත් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි අද දවසේදී මේ උතුම් වූ පුණ්‍ය කටයුත්තේ දර්ශන සමගින් මේ ආකාරයට එක්වෙමු. අපි ගමවාසී සියලුම ධර්ම ආදරයෙන් මේ වැඩසටහන සඳහා අපි පිළිගන්නේ අපි දවසේ වැඩසටහන මේ කාර්යයට අපි සමාරම්භ කරන්නට තමයි සූදානම් වන්නේ. අද සිදුවෙන මේ ඓතිහාසික සිදුවීම විහාරස්ථාන ඉතිහාසයේ ඉතා වැදගත් සංස්ථානයක් හැටියට සලකන්න පුළුවන්කම තිබෙනවා. අපේ මතකයි මේ විහාරස්ථානයේ මූලිකවම විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ හැටියට වැඩසිට අපවත් වේවදාල අපේ අනිවාර්යයෙන්ම වැඩ ඉන්න කාලේ අපත් වරින් වර ආවගිය මේ විහාරස්ථානයේ සිදුවෙන කටයුතු සම්බන්ධ වෙච්ච උදවිය හැටියට මේ විහාරස්ථානයේ ආරම්භක අවධිය පිළිබඳව අපට මතකයක් තියෙනවා. ඊට එහාට නෝන මා දැනගත් පරිදි ගන්නා විදිහට අපේ මතුගම්බන මේ වේකාරාමානි පුත්‍ර වැඩිහිටියේ තිරගුණ නායකවරුන් වහන්සේ විශේෂ මුළු වකවාන තුළ මේ ස්ථානයේ කටයුතු සිදු කරමින් ඉඳලා ඒ උන්වහන්සේගෙන් පසු තමයි අහිතවන්තයන් වහන්සේ මේ ස්ථානයේ බාර අරගෙන කටයුතු ආරම්භ කළේ. උන්වහන්සේ බොහොම කැපවීමෙන් යුක්තව මේ ස්ථානයේ දුරුගේ වුණා ක්‍රියාකල ආකාරය පිළිබඳව අපෝගේම ඔබත් හොඳින් දන්නවා. අභාග්‍යවතාවගේ උන්වහන්සේ කටයුතු කරගෙන යන අතරතුර උන්වහන්සේ අපෝත් වේවදාලා ඒ පස්සේ උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ හැටියට වැඩ සිටින ප්‍රමුඛ පුරේණ විහාරාධිපති පරිවේනාධිපති පිරිසුදුන් වහන්සේට මේ විහාරස්ථානයේ භාරකාරත්වය ලැබුණා. උන්වහන්සේ විසින් වර්තමාන විහාරාධිකාරී උන්වහන්සේගේ ශිෂ්‍ය පරාණේ සාධනමූර්ති ආමරණ වහන්සේ මේ ස්ථානයේ රැක කරගෙන උන්වහන්සේට මේ වගකීම් පවරලා ස්ථානය ආරක්ෂා කරගෙන දායක දායිකාවන්ගේ ආගමික ජාතික සේවාවන් ඉෂ්ට කරගෙන යන්නට අවශ්‍ය කරන විදිහට කටයුතු සංවිධානය කරන සූදානම් කරලා තිබෙනවා. ඒ නිසා දායක දායිකාවන් හැටියට විහාරාධිකාරී අපේ සාධනමූර්ති ආමරණ වහන්සේගේ අනුශාසනා යටතේ මේ කටයුත්ත ආරම්භ කළා. ඉදිරියට පවත්වාගෙන යාම මේ විහාරස්ථානයේ අභිවෘද්ධියට වගේම පළාතේ ජනතාවගේ ආධ්‍යාත්මික සංවරය සහ ආධ්‍යාත්මික සුවය වඩාවර්ධනය කර ගැනීමට මේවින් උපකාර වන අවස්ථාවක් කියලා සලකන්න පුළුවන්කම තිබෙනවා. බලංගොඩ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය මහලේකම්තුමිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලු මහත්මීන්ගේ බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ සුභාශිංසනය කිරීමයි. එකල්ලා අද මේ අභිනවාරාම විහාරස්ථාන ඉදිකිරීමට ආරම්භ කරන මුල්ගල් තබලා මේ කටයුතු සාර්ථක කර ගන්නට තුරුවන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව රැකවරණය ලබා දීමත් විස්ථානට අඩපාඩුවක් පවතින මේ චෛත්‍යරාජන් වහන්සේ නිර්මාණය කිරීමට ඉදි කිරීමට අප පඬිත හාමුදුරන් වහන්සේටත් ඒ වගේම මේ සඳහා දායකත්ව ලබා දෙන්නා මේ පින්වත් සෑම දෙනාටම තමාගේ දෑත දුකසේ උපයාසයටගත් මුදලින් කොටසක් වෙන් කළා. ජීවමාන වැඩ සිටින ලෝතර බුදුරජාණන් වහන්සේට මේ පූජෝපහාරය සිද්ධ කරන්නේ කියන ප්‍රාර්ථනා සිතුවිලි ඇති කරගෙන මේ පින්වත් සෑම දෙනාම අද දවසේදී සැදී පැහැදී මුල්ගල් තැනීමට සම්බන්ධ වන්නේ. මේ පළාතට මේ ගමට සුවිශාල මෙහෙවරක් කරමින් වැඩ ඉඳලා අපවත් වේවදාල
ඔබේ ගමේ නායක නිර්මාණ වහන්සේ මගේ ගුරුදේවයන් වහන්සේ අපාතිවදන අපේ ගුරුදේවයන් වහන්සේගේ ලොකු ආසාවක් ලොකු බලාපොරොත්තුවක් තිබුණා. චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදි කරන්නේ උන්වහන්සේ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරලා ලොකු ආසාවක් ලොකු බලාපොරොත්තුවකින් හිටියා. ඔබෙන් මගේ වාසනාවට ගෞරව ගුරුදේවයන් වහන්සේ අපාතියෙන් සමුගත්ත අපාතිය වදාලා ඒ නිසා ඒ කාර්යය තාවකාලිකව නතර වන්නට යෙදුණා. ලොකු ස්වාමීන් වහන්සේගේ අපාතියම සමග මමත් ඉතාමත්ම අසරණ තත්ත්වයකටපත් වුණා. පොළොන්නරුව බිරිඳ විහාරස්ථානයේ බලා ගියාගෙන වැඩ කටයුතු කරන්න සිද්ධ වුණා. ගමේ පන්සල මගේ පන්සල එකහවදන පන්සල පවත්වාගෙන යන්නේ ලොකු අරුමුදයක් මතුවුණා. ලොකු ගැටලුකාරී තත්ත්වයක් මතුවුණා. ඒ අතරතුරේ දැනට විහාරස්ථානයේ සියලු වැඩ කටයුතු කරමින් ඔබට ආවාද අනුශාසනා කරමින් ඔබේ ආගම වැඩ කටයුතු කර දෙන විහාරස්ථානයේ සංවර්ධන කටයුතු කරමින් වැඩ සිටිනේ මේ බණානේ සාසනවර්ති හාමුදුරුවෝ මේ ස්ථානයේ නතර කරන්න යෙදුණා. ඉතින් බොහොම සතුටුයි අද වහන්සේ ඔබ හැම දෙනාට නායකත්වය ලබා දෙමින් ඒ කෙරෙන්න ඕනේ කළ යුතු කාර්යයන් සියල්ලම නිසියාකාරව හරියාකාරව ඉෂ්ට කරනවා. අද වෙන උන්වහන්සේගේ නායකත්වයේ යටතේ විශේෂයෙන් සිහිපත් කරන මේ දායක සභාවේ හැමදෙනාම මේ සඳහා සහාය දායකත්වය ලබා දෙනවා. ඒ අතර අපේ බලංගොඩ මුලගොඩේ සේවක වෛද්‍යතුමා තුෂාර සම්පත් මහත්මයා මුංජි කාණින්දර අපිත් එක්ක ඇතුළු වුණු කෙනෙක් මේ වංශලේ මේ දහම් පාසලේ ඉගෙන ගියාගත්තු මේ දහම් පාසලේ මේ ගමේ දරුවන්ට දහම් වැස පාදන දහම් ගුරුවරු විසින් කටයුතු කරපු දැනට මේ ප්‍රදේශවල බලාගෙන තුෂාර මෙහෙවරක් කළ තුෂාර සම්පත් මහත්මයා වෛද්‍යතුමා මැදිහත් වෙලා මුල් වෙලා අනිත් හැමදෙනාම සම්බන්ධ කරගෙන එතුමා නායකත්වය අරගෙන අපි එදා එතුමා නායකත්වයෙන් පත් කරගත්තා. මොකද යමක් කරන්න පුළුවන් මොකද තරුණ මහත්මයෙක් යමක් කරොත් ඒක අතයමොත් ඒක ඉවර වෙනකන් නිසියාකාරය හරියාකාරව කරන එක ඒක මම දැක්කම මේ ජාති කර්මාති සාල කැපකිරීමක් එතුමා කළා. අනිකුත් සෑම දෙනාම සම්බන්ධ කරගෙන වැඩිහිටි තරුණ ළමා මේ හැම දෙනාම සම්බන්ධ කරගෙන තවත් මේ පළාතේ සම්භාවනීය අමුත්තන් සම්බන්ධ කරගෙන අද වෙනකොට ජාති කර්මාන්තයේ වැඩ කටයුතු ආරම්භ කරලා පවත්වාගෙන යන බොහොම සතුටුයි. අගය කරන්න ඕනේ කාරණාව. විශේෂයෙන්ම අසල්වැසියෙක් විදිහට අපිට කරන්න පුළුවන් හැම උදව්වක්ම උපකාරයක්ම කරන්න මේ අවස්ථාවේ මම පුරුදු වෙනවා. මොකද අපිටත් විශාල ගෞරවයක් විශාල ආඩම්බරයක් මේ කටයුත්ත හැකි ඉක්මනින් නිමා කරලා ලෝකවාසී ජනතාවට විශේෂයෙන්ම ප්‍රදේශවාසීන්ට ගම්වාසීන්ට රටවාසී සියලු දෙනාටම මේ චෛත්‍යරාජයන් වහන්සේ වන්දනාමාන කරන්න හැකි ඉක්මනින් අවස්ථාව සලසා දෙන්න අපි කටයුතු කරොත් අපි සියලු දෙනාටම මේ ගෞරවය ඒ පින අපි සියලු දෙනාටම ලැබෙනවා. විශේෂයෙන්ම උන්වහන්සේගේ අනුශාසනාවේදී කියුණා තුෂාර මැතිතුමා ගැන අපේ වෛද්‍ය තුෂාර මැතිතුමා ගැන මට එතුමා ගැන ලොකු ආඩම්බරයක් ඇති වුණා. මේ දහම් පාසලේ උගන්වලා අද වෛද්‍යවරයෙක් හැටියට විශාල වශයෙන් මුළු ප්‍රදේශයටම විශාල සේවයක් කරනවා එතුමා. එතුමාගේ නායකත්වය හුඟක් වෙලාවට අපේ හාමුදුරනේ සමහර ගමින් ආපු අය හුඟක් වෙලාවට ඉහළ පුටුවලට ආවට පස්සේ හුඟක් වෙලාවට ගම අමතක වෙනවා. නමුත් එතුමා ගම අමතක කරලා නැහැ කියන එක මෙතනට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නකොට අපිට අවබෝධ වුණා. ඉතින් නැවතවරක් මම එතුමාවත් සිහිපත් කරමින් අපේ නායක හාමුදුරුවන්ගේ මේ ක්‍රියා කටයුතු වලට අපි උපරිම සහයෝගය දක්වන බවට පොරොන්දුවකුත් දෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම දෙවි පීඨයි බුදු සරණයි. කියන්න බැරි සතුටක් දැනෙන අවස්ථාවක්. මොකද අර කිව්වා වගේම කලින් මම පුංචි කාලේ ඉඳන් හිටපු පන්සල භූමිය අද මලින් බර වෙලා උතුම් උතුම්ග මහා පුණ්‍ය කර්මයකට සමාරම්භය සනිටුහන් කරන්නට යෙදෙන අවස්ථාව. ඒ වගේම මේ කාර්යය අපි පටන් අරගෙන මම හිතන්නේ අපේ ගෞරවනීය ගුරු දේවතුමයන් වහන්සේ අපේ මායිල අජිත ඉස්තේරයන් වහන්සේ දැන් අවුරුදු 20කට විතර කලින් මේ කාර්යය පටන් ගන්නට සූදානම් වුණා. නමුත් කරගන්නට හැකියාව ලැබුණ නැහැ අභාග්‍ය සම්පන්න ලෙස. නමුත් ඒ උතුම් වූ පරමාර්ථය මේ මහ පොළොවේ අපිට අද යථාර්ථයක් බවට පත් කරගන්නට හැකියාව ලැබුණා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත. එතකොට අපිට මතකයි මේකේ පළවෙනි පස් පිටැල්ල කපන දවසේ ඉඳලා මේ පහළ මහා ප්‍රාකාරයක් අපි බැඳා දවස් 5ක 6ක එක දිගට වැඩ කරා
අනෝරා වැස්සේ මට මතකයි අපි තෙමි පැය ගණන් අපිට දැනෙනවත් නැහැ මේම අපි ලොකු වැඩක් කරනවාද කියලා. අපිට උස්සන්න බැරි කළුගල් උස්සගෙන අපි ඇවිල්ලා මේ මහා ප්‍රාකාරයේ බැඳා. ඒ කරන්නට දායක වුණු මම හිතන්නේ ඔබ සියලු දෙනා එකට වචනකින් හරි දායක වෙච්ච ඔබ සියලු දෙනාට මම මේ අවස්ථාවේදී ස්තුති පුද කරන්න ඕනේ. මොකද නායකත්වයේ කරනවා කියන්නේ වෙන දෙයක්. නායකත්වයේ හසුරුවගෙන මිනිසු මෙහෙවගෙන කරන්න හැකියාවක් නැහැ. මේ කාර්යයන් ඔබගේ දායකත්වය ලැබුණ නැත්නම් ඒ තුන්ව කාර්යයට අපිව දිරිමත් කරගෙන මේ ස්ථානය දක්වා මේ කාර්යය රැගෙන ආපු ඔබට බොහොමත්ම ස්තුතියි. සමහර මහත්මරු හිටියා, සමහර මහත්මීන් හිටියා. තමට පුළුවන් උපරිමයටත් වඩා කැප කරපු අවස්ථා. සමහරවිට අපි කතා කරනවා මේ අයියේ එහෙම නැත්නම් මාමේ පොඩි වැඩක් තියෙනවා යන්න කියලා. මේ චෛත්‍ය වැඩකට මට මතකයි සමහර අවස්ථාවල තමන්ගේ රැකියා ස්ථානයේ දොරට ඉබ්බ දාලා අපව අවස්ථා තිබුණා. ඒ කැපකිරීම අපි අගය කරන්න ඕනි සීලුම දරා ඉදිරියේ. ඒ වගේම තමාගේ දෛනික රාජකාරී දෛනික වේතනයෙන් වැඩ කරන මිනිස්සු ඒ වේතනය පස්සේ කළා. මේ කාර්යය මෙතෙන්ට ගෙනෙන්නට විශාල කැපකිරීමක් කරා. අවසාන වශයෙන් අපි ඔක්කොම එකතු වෙලා ප්‍රදේශවාසී ගම්වාසී ඔබ සැම එකතු වෙලා අපි උතුම් ප්‍රාර්ථනාවක් කරමු. අපි කිසිම සිත්විදීමක් නැතුව මේ ස්ථානයේ මෙතෙන්ට ගෙනාවා හැමෝගෙම ඒකායන ධෛර්යයකින් යුතුව. ඒ ධෛර්යය තවත් වැඩි වෙලා මේ කාර්යය ඉතාමත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නම කළ චූඩාමානීගේ පළදන අවස්ථාව දක්වා අපිට එක ප්‍රපුරක් විදිහට මේ කාර්යය නිම කිරීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා මහා සාදුකාරයක් දෙන්න කියලා මයිලා සිටිනවා. එසේනම් අප මේ අවස්ථාවේදී සූදානම් වන්නේ මේ උතුම් වූ නවතම කටයුත්තේ වැඩ කටයුතු සමාරම්භ කරන්නට ඒ සඳහා මහා සංඝරත්නයේ අවස්ථාව ලබා දෙනවා පිළිත් සජ්ජායනය ආරම්භ කරමින් ඒ වැඩ කටයුතු ආරම්භ කරන්න.